හරි මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ ක්ලාසස් ගැනයි ස්ට්‍රක්ස් ගැනයි. හරිද? C++ වල අපිට තියෙනවා ක්ලාසස්. හරිද? ක්ලාසස් තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා ස්ට්‍රක්ස් කියලා. මොකද්ද මේ දෙකේ වෙනස කියලා තමයි අපි බලන්නේ. හරිද? මේ ක්ලාස් එකකුයි ස්ට්‍රක්ට් එකකුයි ගොඩක් වෙලාවට කරන්න එකම දේ. හැබැයි ඒ කට්ටියන්ගේ තියෙන data නැත්නම් ෆන්ක්ෂන්ස් වලට තියෙන ඇක්සස් තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. ඉතින් අපිට මේ දෙක ලේසියෙන්ම මාරු කරන්නත් පුළුවන්. හරිද? ඉතින් අපි බලමු කොහොමද මේ ස්ට්‍රක්ට් එකක් මේ ලියන්නේ ඒ දේවල් කරගන්නේ කියලා. අපි මුලින්ම ක්ලාස් එකක් ලියමු. මෙතන අපි දන්නවා දැන් ක්ලාස් එකක් ලියන හැටි. ක්ලාස් මම මෙතන දාන්නම් ප්ලේයර් කියලා. හරි? ප්ලේයර් කෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ මම මෙතන කර්ලි බ්‍රැකට් එකක් ඔන් කරලා මට මේක ලියන්න පුළුවන්. අපි දන්නවා අපි මෙයාගේ data accessible වෙන්න නම් public keyword එක දාන්න ඕනේ. public කියලා දාලා තමයි අපි ලිව්වේ. මොනවද මෙයාගේ අපි දාන්න පුළුවන් name එකනේ. එතකොට std string name සමානයි අපි දාමු මොකක් හරි නමක් දාන්න අපි ඒක පස්සේ දෙමු. හරි? ඊට පස්සේ අපි දාමු player ගේ level එක. int level හරිද? level එක අපි දාමු 0 කියලා. හරි? ඔන්න ඔය දෙක අපි public විදියට දැම්මොත් අපිට මෙතන මෙයාගේ player කෙනෙක් හැදුවට පස්සේ p කොහමද හදන්නේ player කෙනෙක්? player capital මෙතන දාමු. හරිද? player p1 කියලා දාමු. හරිද? ඊට පස්සේ අපිට මෙයාගේ දේවල් අපිට access කරන්න පුළුවන් p1 dot operator එකෙන් name එක අපිට ඕන නමක් දාමු. හරි player ට මගේ නම දාමු. ඔන්න දැන්. මොකද්ද මෙතන කියන්නේ? std string int එකට බෑ කියලා කියන්නේ මොකක්ද? p1 level නෙමෙයි මෙතන sorry. මෙතන අපේ name නේ මම බැලුවා මොකද්ද මේ. හරි. දැන් ඔන්න අපි නම දැම්මා. දැන් අපිට මෙයාව cout ඒව අපිට මෙයාගේ ඒව print කරන්න පුළුවන්. අපි දාමු std out හරිද මොකක්ද දාන්න p1 dot name දාන්න පුළුවන්. std පස්සේ end එල්ලන්න පුළුවන්. හරි ඔන්න අපි name එක දැම්මා. ඊට පස්සේ අපිට ඕනනම් මෙතන අපි කමාවක් දාලා මෙතන දාමු p1 dot level නේ. හරි. හරි. දැන් අපි කොහොම හදාගත්තනේ. දැන් අපි මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේක මේ විදිහට කම්පයිල් වෙලා රන් වුණාම සඳුන් බිඳුවයි කියලා වැටෙනවානේ. සඳුන් level එක බිඳුව. හරි. දැන් අපි මේක පබ්ලික් කරපු හින්දානේ අපිට මෙහෙම වුනේ. අපි මේක ක්ලාස් එකකේ ස්ට්‍රක්චර් එකක අතර ලොකු වෙනසක් නැහැ. ක්ලාස් එකක by default අපි මේ public කියන keyword එක දැම්මේ නැත්නම් මේවා ඔක්කොම private වෙනවා. හරි. මේවා අපිට accessible නැති වෙනවා. දැක්කද? මේවා accessible නැහැ. ඒකයි අපි මේ public කියන keyword එක දාන්නේ. හරිද? නමුත් අපිට මේකම අපිට structure එකක් කරන්න පුළුවන්. මෙහෙම. හරිද? මෙතන මේ class කියන එක වෙනුවට struct කියලා දැම්මොත් ඔන්න බලන්න වෙන වැඩි. දැන් අපි මෙයාගේ public තියෙන්න ඕන උනානේ. හරිද?
නමුත් අපිට දැන් පබ්ලික් අයින් කරන්න පුළුවන්. මෙයාගේ by default variables public නේ. අපිට හිතාමතාම මොකක් හරි අයින් කරන්න ඕන අපි එතකොට private කියන keyword එක පාවිච්චි කරනවා. private හරිද? මෙතන අපිට ඕන එකක් දෙත හැකි මොකක්ද වෙන්නේ කියලා. අපි හිතමු int age එක private එකක් කරන්න. එක අපි දාමු age එක අපි දැනට assign කරන්නේ නැහැ. නමුත් මෙතන අපිට පුළුවන් p1 dot age මේක එන්නේ නැහැ. මොකද මේක private හින්දා නේ. දැක්කා? නේ මේක මෙතන access කරන්න බෑ. ඒක private හින්දා. මොකද අපි මෙතන private කියලා මේක ඉතින් අපිට වෙන විදිහකට assign කරලා දෙයි. හරි. ඔන්නෝම දැන් අපිට එයාව access කරන්න බෑ. by default නිකන් හැදුවොත් variables ඒවා public විදියට තමයි තියෙන්නේ. හැබැයි class එකක අපි public කියලා කියන්නේ. ඕක තමයි මේ ලොකුම වෙනස. ඉතින් දැන් මේක බැලුවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් එකම result එකනේ. අපි class එකක් පාවිච්චි කරලා structure එකක් පාවිච්චි කරත් අර එකම දේ වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් ඕක තමයි නිකන් සරලව කතා කරේ. මොකද්ද මේ class එකක් කියන්නේ? මොකද්ද මේ structure එකක් කියන්නේ කියලා. හරි එහෙනම් channel එකට subscribe කරලා දාන වීඩියෝස් එක එකතු වෙන්න.